සුබ දවසක් මිස් බේකර් කිචන් YouTube channel එකට ඔබ සැමම ආදරෙන් පිළිගන්නවා. අද මම ඕගලන්ට කියලා දෙනවා රසවත් සෝයා මීට් ඩෙවල් එකක් හදන විදිය. අපි මුලින්ම කරන්න ඕනේ සෝයා මීට් ටික තඹ ගන්න ඕනේ. සෝයා මීට් ටිකට උණු වතුර ටිකක් දාලා, ලුණු චුට්ටක් දාලා සෝයා මීට් එක විනාඩි 5ක් විතර පැත්තකින් තියාගන්න. ඊට පස්සේ වතුර ටික මිරි කරලා සෝයා මීට් ටික පැත්තකට ගන්න ඕනේ. උයන බාට්ටියේ ලිප තියාගන්න පොල් තෙල් මේස හැඳි එකක් දාගන්න. රත් වෙච්ච තෙලට මම එකතු කරගන්නවා ඉඟුරු සුදුලුණු පේස්ට් එකෙන් මේස හැඳි එකක්. ඔයා මේ වීඩියෝ එක බලලා ඔයාගේ ගෙදරත් මේ රසවත් රෙසිපි එක හදලා බලන්නකෝ. මිරිස් කුඩු තේ හැඳි එකයි, අමුතුණු පහ තේ හැඳි එකයි. දැන් මේ ටික තෙලත් එක්ක හොඳින් තෙම්පරාදු කරගන්න. ඊට පස්සේ සෝයා මීට් ටික එකතු කරගන්න. අඩුම අඩු ගින්දරේ විනාඩි 2-3ක් මෙන්න මේ වගේ හොඳට තුන පහ මිශ්‍රණයක් සමග සෝයා මීට් එක මිශ්‍ර කරගන්න ඕනේ. විනාඩි 3කට පස්සේ සෝයා මීට් ටික ඉවත් කරගන්න. ආයෙත් තෙල් මේස හැඳි එකක් දාගන්න. දිගාතර කපාගත්ත මානුයිස් කරලකුයි ලොකු ලුණු ගෙඩියක් හීනියට කපලා කරපිංචා මේ ටික හොඳට දාලා තෙම්පරාදු කරගන්න. විනාඩි 2කට පස්සේ හොඳින් මේ ටික තෙම්පරාදු වෙනවා. එකතු කරගන්න අපේ සෝයා මීට් ටික. සෝයා මීට් ටික තෙම්පරාදුවත් එක්ක හොඳින් කවලම් කරගන්න. දැන් මම එකතු කරගන්න වතුර කෝප්ප කාලක්. පියනින් වහලා වතුර ටික හොඳින් උරා ගන්නකම් අපි උයා ගන්න ඕනේ. දැන් පේනවනේ වතුර චුට්ටක්වත් නැහැ. ඩෙවල් එක හදනකොට අත්‍යවශ්‍යම දෙයක් තමයි ගම්මිරිස්. ගම්මිරිස් තේ හැඳි එකක් දාගන්න. තක්කාලි සෝස් මේස හැඳි එකක් දාගන්න. ඔයාගේ තක්කාලි සෝස් එක ටිකක් පැණ්ඩස නැත්නම් තව තක්කාලි සෝස් මේස හැඳි එකක් දාගන්න. ඔයාට මේකට සීනි තේ හැඳක් උනත් එකතු කරගන්න පුළුවන්. මේ ටික දාගත්තට පස්සේ විනාඩියක් වගේ යනකොට ඔක්කොම හොඳින් කවලම් කරගන්න. සෝස් ටික දාගත්තට පස්සේ වැඩි වෙලා ලිපේ තියන්න එපා. හොඳට සෝස් ටික කවලම් කරගත්තට පස්සේ ලිප නිවා ගන්න. ඔන්න ඔය ආකාරයට ඉතාමත් සරල සෝයා මීට් ඩෙවල් එකක් හදන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්. ආයුබෝවන් වේවා.